ඒ බොයිස් ඉතින් මේක මොඩිෆයි කරන දෙවනි දවස කියන්නේ දැන් සතියකට විතර කලින් තමයි අනිත් මොඩිෆිකේෂන් ටික කරේ. ඉතින් දැන් තමයි මට ටයිම් එකක් හම්බුනේ මේක ආයෙ කරන්න. ඉතින් මේ වෙද්දී ඔයගොල්ලන්ට පේන්නේ නැති මම බ්‍රේක් ක්ලච් ලිවර්ස් දාලා තියෙන්නේ. හැන්ඩල් ග්‍රිප්ස් අපි එදා ගියානේ කරන්න. ඒක හරි ගියේ නෑ. ඊට පස්සේ මං ගෙදර ඇවිල්ලා මම මේක කළා ගහගත්තා. ඊට පස්සේ මෙතන කැප් එකක් දාලා තියෙනවා. කී එකට මම මොටිවේෂන් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අනිත් ලොකෝ එක තියෙන්නේ පිටිපස්සේ. මෙතන ඉතින් මේක තමයි දැන්ට තියෙන්නේ. ඊට පස්සේ ස්ටෑන්ඩ් එකට දාලා තියෙනවා කව එකක්. ඉතින් මේ ටික තමයි දැන්ට දාලා තියෙන්නේ. තව අද දාන්න යන්නේ මම පිටිපස්සේ ටේල් සෙක්ෂන් එකේ ලයිට් එකක් දාන්න ඉන්නේ. මෙන්න මෙහෙම යන විදියට දෙපැත්තේ. මොකද මම දැක්ක ගොඩක් ඔන්ලයින් R1 වල එහෙම ඒ මොටිවේෂන් එක කරලා තියෙනවා. ඉතින් මට හිතුණා ඒක හරිම සික්, මගේකටත් අනිවාර්යෙන් ඒක දාන්න ඕනි කියලා. ඉතින් ඒක තමයි අද කරන්න යන්නේ. ටිකක් දිග ප්‍රොසෙස් එකක්. මම හිතන්නේ මේ තියෙන බඩු වලින් අමාරුයි. මට තියෙන්නේ මෙන්න මේ ටික විතරයි. මේ ස්ට්‍රිප්ස් එක මේ ගලවන්න තමයි තියෙන්නේ. ඒත් මේ විදිහට අලවන්න බෑ කියලා මට හිතෙනවා. මේ මැලුවොත් හොඳ ලුක් එකක් එන්න. ඉතින් තව දේවල් ටිකක් ඕනේ. ඒ ටික ගේන්නත් අපි යන්න ඕනේ. ඒවත් අපි ගිහිල්ලා ගෙනලා මේක අද සෙට් කරමු. item ටික මේකම මෙතනින් කපනවා පල්ලෙහාට. මොකද එතකොට තමයි ගානට ෆිට කරන්න පුළුවන්. නැත්නම් ඒක එළියට පේනවා. මේක කරපු හේතුවම කියනවා නම් ඉන්නවා ඔයගලන්ට වෙනනම්. පේනවද දන්න ටිකක් කලවරයි. මේක දැන් දාපුවම මෙහෙම නවත්තපුවම මෙතනින් ගානට මේක විතරක් පේනවා. යට කැල්ල පේන්නේ නැතුව. දැන් අනිත් පැත්තත් කපන්න. මේක පේන්න ඕනේ මෙන්න මෙතනින්. ඉතින් මේක නිකන් ගහුවොත් එහෙම පිටිපස්සෙනුත් පේනවා, ඉස්සරහින් බලද්දිත් පේනවා. ඒක හොඳ ලුක් එකක් එන්නේ නැහැ. හරිම චීප් ලුක් එකක් එන්නේ. ඉතින් ඒ හින්දා මම කරන්න යන්නේ මේක සම්පූර්ණම ලයිට් කැල්ල විතරක් එළියට තියෙන. අනිත් ඔක්කොම මම ඩක්ට් ටේප් වලින් හොතන්න යන්නේ. මේ සිල්වර් කලර් ඩක්ට් ටේප් එකෙන් ඇලුවාට පස්සේ එතකොට මේක අර බයික් එකේ කැල්ලක් වගේම පේන්නේ. අර වෙනම මොඩිෆයි කරපු විදියට පේන්නේ නැහැ. ඉතින් බොයිස් එක පැත්තට දැම්මා. දැන් අනිත් පැත්ත එහෙම කරන්න ඕනේ. One eternity later. ඉලෙක්ට්‍රොනික්ස් ටික අල්ලලා තියෙන්නේ බොයිස්. දැන් තියෙන්නේ මේ ටික හයි කරන එක ෆෑරින්ග්ස් වල.
එහෙනම් බොයිස් අදට එච්චරයි. ගොඩක් වෙලා ගියා මම පටන් ගත්තේ 5ට විතර. දැන් වෙලාව 9 මාට විතර. ඉතින් මම හිතනවා වැඩේ සාර්ථක වුණා. වැඩි කොහොමද කරගත්තා. ඊළඟ මොටිවේෂන් වීඩියෝ එකකින් සෙට් වෙනවා. Peace.